මගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නේ ඇත්තටම වේදිකාව හරහා ඊට පස්සේ ටෙලි නාට්‍ය සිනමාව ඒ වගේම ලංකාවේ විවිධ පරම්පරාවන්ට විශේෂයෙන්ම අමරදේව සර් ඇතුළු වන අන්දමානි මැතිණිය ඒ හරහා නව පරම්පරාවේ ඉන්න රීලිටි පරම්පරාවේ එන හැම ගායක ගායිකාවකට මම සින්දු හදලා තියෙනවා. මම පෙරුම් පෙරුවා ඔබ එතැයි සිතුවා. මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ මට ආරාධනයක් ලැබුණා. මෙල්බර්න් නුවර මැයි මාස 3 වෙනිදාත් ඒ වගේම බ්‍රිස්බේන් නුවර මැයි මාසයේ 11 වෙනිදාත් ප්‍රසංග පවත්වන ලෙස මේ ප්‍රසංගයේ නැරඹීම සඳහා පැමිණ ලෙස සීල රසික රසිකාවන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබ යන්න